සුබ දවසක් ඔයාට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාට ගෙනාවේ ඔයාට ඔයාගේ ජීවිතේ හැමදේම එපා වෙලා වගේ දැනෙනවද? ඔයා මොන හරි දෙයකට උත්සාහ කරත් මොන වැඩේ කරත් ඒ වැඩේ කිසිම සාර්ථකත්වයක් ඔයාට හම්බ වෙන්නේ නැද්ද? නැත්නම් කරන්න යන හැමදේටම බාල්දියක් පෙරලෙනවද? මෙන්න මේ වගේ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මග හරින්න එපා. මේක ඔයාට විශ්වෙන්න යපු පණිවිඩයක්. සහ ඔයාට ශිව දෙවියන්ගේ පිහිට තියෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න හිතෙනවා. මොකද ඔයාගේ ජීවිතේ ඔයා හැම මොන දෙයකට උත්සාහ කරත් ඒක මොනවා හරි දෙයක් වෙලා ඔයා ඒ කරන්න ඉන්න වැඩේ අසාර්ථක වෙනවා. ඔයාටම දැන් ඒක ඔයාගේ ජීවිතයෙන් මෙහෙම ඇයි මට මෙහෙම වෙන්නේ කියන හේතුව නිසාම ඔයත් ගොඩක් මානසිකව කඩා වැටිලා ඉන්න වෙලාවක තමයි ශිව දෙවියන්ට ඔයාව පෙනිලා මේ පණිවිඩය ඔයාට පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ. ශිව දෙවියන් කියන්නේ මේ ලෝකෙ මොන දේ විනාශ වෙලා ගියත් නැවත අලුත් ආරම්භයක් දීලා ලස්සනට ඒක ගොඩනගා ගන්න ශක්තියක් වෙන ශක්තියක් දෙන්න පුළුවන් දෙවි කෙනෙක්. ඉතින් ඔයාටත් පුළුවන් මම මේ අද ඔයාලට කියලා දෙන ශිව මන්ත්‍රය භාවිතා කරලා ඔයාගේ ජීවිතෙත් ලස්සනට ගොඩනගා ගන්න. මේ ශිව මන්ත්‍රයෙන් ඔයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේක ඔයා ගායනා කරද්දී ඔයාට ඔයාගේ ජීවිතයට ආදරය, සාමය වගේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔයාගේ ජීවිතයට තියෙන බය, ඔයාගේ ජීවිතයේ තියෙන අවුල්, ඒ හැම දෙයක්ම ටිකෙන් ටික නැති වෙලා යනවා. ඔයාට නව අවස්ථාවන්, නව මාර්ග ඔයාගේ ජීවිතයට පෙන්눔 කරනවා. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන භක්තියත් ශිව දෙවියන් වෙනුවෙන් වැඩි වෙනවා වගේම ඔයාට ශිව දෙවියන්ගේ පිහිට තවත් වැඩියෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඔයා සෑම දවසකම ඔයාගේ දවස පටන් ගන්න කලින් නැත්තම් ඔයාගේ ජීවිතේ ඔයාට වැඩිපුරම දුකක් දැනෙලා මොනවා හරි දෙයකට කලකිරීමක් ඇති වෙච්ච වෙලාවක මෙම ශිව මන්ත්‍රය ඔයාට පුළුවන් වාර 7ක්, වාර 21ක් හෝ වාර 108ක් ඔයාගේ කටින්ම මේක ශබ්ද නගා කියවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හිතින් හෝ මෙම ශිව මන්ත්‍රය අනිවාර්යයෙන්ම කියන්න. මෙම ශිව මන්ත්‍රය කියලා ඉවරුණාට පස්සේදී ඔයා අනිවාර්යයෙන්ම අපගේ හදවතේ වාසය කරන කරුණාවෙන් පිරුණු ශිව දෙවියන්ට සහ පාර්වතී මෑණියන්ට මම නමස්කාර කරමි යනුවෙන් ඔයා මෙම ශිව මන්ත්‍රය ගායනා කරාට පස්සේ අනිවාර්යයෙන්ම මේ වාක්‍ය කියන්න ඕනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතෙත් නතර වෙලා තියෙන හැම දෙයක්ම අලුතින් ආරම්භ වෙලා ඔයාගේ ජීවිතයේ ලස්සනට ගොඩනගා ගන්න ශිව දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන්න කියලා. ශිව මන්ත්‍රය තිරේ දිස්වන පරිදි වේ. කරපූර ගෞරම් කරුණාවතාරම් සංසාර සාරම් භුජගේන්ද්‍ර හාරම් සදා වසන්තම් හෘදයාරවින්දේ භවම් භවානී සහිතම් නමාමි.